කොහොමද? ඔන්න ඉතින් අද දවසේ මම ඔයාලට කියන්නේ අපේ සෙනසුරාදා රෑ කෑම වේල කොහොමද හැදුනේ කියලා. ඉතින් මම අද ප්ලෑන් කරන් ඉන්නේ අපේ කෑම වේල කිරි හොදේ කට සම්බෝලෙකුයි එකතු කරගන්න. ඉතින් ඒකට මම මුලින්ම මේ විදියට කැකුළු හාල් ටිකක් අරගෙන හොඳට සෝදගත්තා. ඒක සෝදා අරගෙන ඊට පස්සේ මම ඒක මුලින්ම රයිස් කුකර් එකේ තියන්නයි යන්නේ. ඉතින් මේ විදියට හාල් ටික හොඳට හොදගෙන මගේ මැද ඇඟිල්ලේ පුරුක් එකහමාරක් වෙනකන් වතුර තියලා මම දැන් හදන්නේ ඒක රයිස් කුකර් එකේ තියන්න. ඉතින් රයිස් කුකර් එකේ තියන්න කලින් අපි වෙනද වගේම මෙන්න මේ විදියට අපේ රයිස් කුකර් එකේ පිටපැත්ත හොඳට පීද ගන්න ඕනේ. මොකද රයිස් කුකර් එකේ වතුර රැඳිලා තිබුණොත් අපේ රයිස් කුකර් එක දිගු කාලයක් පාවිච්චි කරන එකේ දිගු කාල පැවැත්මට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා රයිස් කුකර් එකේ පිටිපැත්ත හොඳට හොදගෙන මේ විදියට මම රයිස් කුකර් එක ලිපෙන් තියලා ස්විච් එක ඔන් කරගත්තා. ඉතින් ඊළඟට මම හදන්නේ මගේ කිරි හොද්ද හදාගන්න. ඉතින් ඒකට මම මුලින්ම මේ විදියට මැටි වළඳක් හොදලා ගත්තා. හොදලා අරගෙන ඒකට මම මුලින්ම කපාගත්තු රතු ලුණු ගෙඩි 10ක් 12ක් විතර හොඳින් හීනියට කපාගෙන මේ විදියට වළඳට එකතු කරගත්තා. ඊට පස්සේ මම මේකට උම්බලකඩ කපාගත්තු එකතු කරගත්තා. මුලින්ම මේ විදිහට රතු ලුණුයි උම්බලකඩයි හොඳට කවලම් කරන්න ඕනේ. ඉතින් මට මේ විදිහට කිරි හොද්ද හදන්න කියලා දුන්නේ මගේ අත්තම්මා. ඉතින් එයා හරියම රසට කිරි හොදි හදනවා. එයා තමයි කියලා දුන්නේ මේ විදිහට කිරි හොද්ද රසට හදන්න නම් මුලින්ම අපි ඒකට රතු ලුණුයි උම්බලකඩයි හොඳට කවලම් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ආම්බිරිස් කරල් 2ක් විතර ඒ වගේම ගොරකා කුරුඳු පොතු කීපයක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ලුණු කැට මෙස හැන්දක් විතර ඊට අමතරව අපි මේකට තවත් එකතු කරගන්න ඕනේ 3-5 කුඩු තේ හැඳි භාගයක් විතර ඒ වගේම කහ කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්න ඕනේ. ඊටත් අමතරව අපි මේකට අබ කුඩු එකතු කරගන්න ඕනේ. ඒක නම් ටිකක් වැඩිපුර තේ හැන්දක් විතර දාන්න ඕනේ. මොකද කිරි හොද්දේ තික් ගතිය එන්න නම් අපි අබ කුඩු මේකට වැඩිපුර දාන්න ඕනේ. ඒ වගේ මුළු හාල් ඇට කීපයකුත් එකතු කරගෙන මේ විදියට අපි කිරි හොද්ද හොඳට කවලම් කරගන්න ඕනේ. මේ විදියට 3-5 දාලා ලුණුත් එක්ක හොඳට කවලම් කරාට පස්සේ තමයි කිරි හොද්දේ රස හොඳටම එන්නේ. මේ විදියට අපි කිරි හොද්දට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික මේ විදියට එකතු කරගත්තට පස්සේ අපි මේකට දිය කිරි කෝප්පයක් පමණ එකතු කරගන්න ඕනේ. අපි මුලින්ම මේකේ රතු ලුණු මෙන්න මේ අපි දාගනිපු කුළුබඩු වර්ග මුලින්ම අපි දිය කිරි වලින් තමයි තඹ ගන්න හදන්නේ. මේ විදියට අපි ඊට පස්සේ ලිපොන් කරලා විනාඩි 10ක් විතර ගියාට පස්සේ මෙන්න මේ විදියට තමයි අපේ කිරි හොද්ද තියෙන්නේ. ඉතින් මේකේ තියෙන ඔක්කොම වර්ග දිය කිරි වලින් තමයි මේ තැඹුණාට පස්සේ. ඊට පස්සේ විනාඩි 10කට විතර පස්සේ අපි මේකට මිටි කිරි එකතු කරගන්නවා. මිටි කිරි එකතු කරගත්තට පස්සේ තමයි අපි මේකට රම්පේ කරපිංච එකතු කරන්නේ. මොකද අවසානයේ රම්පේ කරපිංච එකතු කරාට පස්සේ තමයි කිරි හොද්දේ රස සහ සුවඳ හොඳටම දැනෙන්නේ. ඒ වගේම මේ විදියට අපි පොල් කටු හැන්දක් අරගෙන දකුණු පැත්තට තමයි ඒක හොඳට කවලම් කරන්න ඕනේ. මොකද කිරි හොද්දේ රස එන්න නම් අපි මේ විදියට හැන්දකින් දකුණු පැත්තට තමයි හොඳට කවලම් කරන්න ඕනේ කියලා තමයි මට නම් අත්තම්මා කියලා දීලා තියෙන්නේ. ඉතින් මේ විදියට හොඳින් අපි කවලම් කරලා ලිපොන් කරලා තියාගෙන විනාඩි 10කට විතර පස්සේ මෙන්න මේ වගේ රස කිරි හොද්දක් අපිට හදාගන්න පුළුවන්. ඊළඟට මම සූදානම් වෙන්නේ උම්බලකඩ සම්බෝලේ හදාගන්න. ඉතින් උම්බලකඩ සම්බෝලේ හදාගන්න මුලින්ම මම කරන්නේ කපාගනිපු උම්බලකඩ ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා ඒක මුලින්ම බ්ලෙන්ඩ් කරගන්න තමයි යන්නේ. උම්බලකඩ අවසානයේට බ්ලෙන්ඩර් කරලා දාගත්තට පස්සේ කට සම්බෝලෙට ඒක ගොඩක් රසයි නිසා මම මුලින්ම උම්බලකඩ ටික විතරක් අරගෙන මේ විදියට බ්ලෙන්ඩ් කරගන්නවා. මම ඉතින් අද කට සම්බෝලේ බ්ලෙන්ඩර් එකෙන් තමයි හදන්නේ. මොකද මට ඉක්මනින්ම මගේ රෑකාම හදාගෙන ඉවර කරන්න ඕනේ. මොකද මගේ චුටි බබාලා ඉක්මනින් නිදා ගන්න යන නිසා. මේ විදියට මම මුලින්ම උම්බලකඩ ටික අරගෙන බ්ලෙන්ඩර් කප් එකකින් ඒක අයින් කරගන්නවා බ්ලෙන්ඩ් කරාට පස්සේ. ඊට පස්සේ මම මේකට රතු ලුණු ටික එකතු කරගන්නවා.
රතු ලූණු මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට තවත් එකතු කරගන්න ඕනේ රතු ලූණු වලට අමතරව කෑලි මිරිස් මේස හැඳි 2ක් විතර. ඊට අමතරව ලුණු කුඩු ස්වල්පයක් මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකට දාලා අපි දැන් හදන්නේ මේක බ්ලෙන්ඩර් කරගන්න. මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකේ පියන වහලා ඔන්න මම දැන් හදන්නේ බ්ලෙන්ඩර් කරගන්න. මේකේ තියෙන්නේ රතු ලූණු ගෙඩි, ඒ වගේම කෑලි මිරිස් සහ ලුණු විතරයි. ඉතින් මේ විදිහට හොඳින් බ්ලෙන්ඩර් වුණාට පස්සේ ටික මම මේකට එකතු කරගන්නවා මම කලින් බ්ලෙන්ඩර් කරගත්තු උම්බලකඩ කුඩු ටික. උම්බලකඩ කුඩු අවසානට කටසම්බෝලට එකතු කරාට පස්සේ තමයි කටසම්බෝලේ රස ගොඩාක් වැඩි වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට බ්ලෙන්ඩර් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි මගේ උම්බලකඩ සම්බෝලේ තියෙන්නේ. ඉතින් අවසානට මම මේක හොඳට මේ විදිහට කවලම් කරලා ලුණු ඇඹුල් එකතු කරන්නයි, දෙහි ඇඹුල් එකතු කරන්නයි මේ යන්නේ. මෙන්න මේ විදිහට දෙහි ගෙඩියකින් භාගයක් අරගෙන මම මේකට මේ විදිහට හොඳට මිරික ගන්නවා. මිරික ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි මගේ කට්ටසම්බෝලේ තියෙන්නේ. ඉතින් ඔන්න අද දවසේ මම කියලා දුන්නේ කඩිහි සොදේ කට්ටසම්බෝලයි හදන විදිය. ඉතින් තවත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම ඕගොල්ලන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් සුබ සතියක්.